Hi guys, කොහොමද ඔයාලට? ඉතින් අද සුබ දවසක් කියලා මම මුලින්ම ඔයගලන්ට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අදත් ලස්සන vlog එකකින් තමයි මම ඔයාලගේ ආලින්දේට ආවේ. ඉතින් අද vlog එක ටිකක් ස්පෙෂල් vlog එකක්. කලින් vlogs වගේ නෙමෙයි. මොකද මේක මම වෙනස් විදිහට ඔයගලන්ට දෙන්න කියලා හිතුවා. මේක තමයි study tips. පාඩම් කරනකොට අපි මොන වගේ tips අනුගමනය කරන්න ඕනි කියන දේ තමයි මේ vlog එක පුරාවටම තියෙන්නේ. ඉතින් මේ vlog එක ඉවර වෙනකම් බලලා මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයගලගෙන් ඉල්ලනවා. මම මුලින්ම කිව්වනේ අද මගේ vlog එක පුරාවටම තියෙන්නේ study tips කියලා. ඉතින් study tips ගැන කියනකොට මම මුලින්ම ඔයගලන්ට දෙන tip එක තමයි ඔයගොල්ලෝ ස්ටඩි කරන්න කලින් ඒ ගැන හොඳ ඉලක්කයක් ඔයගොල්ලෝ තියාගන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනියෙන්ම ඔයගොල්ලන්ට කරන දේ පිළිබඳව. ඒ කියන්නේ අපි ගත්තොත් ඒ අධ්‍යාපනයේ යෙදෙන විෂය කාරණාව සම්බන්ධව ඊට පස්සේ අනාගතය සම්බන්ධව අනිවාර්යයෙන්ම ඉලක්කයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ගත්තොත් අනාගතයේ මම මේ අංශයෙන් ඉහළට යනවා. මම මේ දේවල් තමයි ඉගෙන ගන්න. තව ඩිග්‍රියක් මම ෆලෝ කරනවා. ඩිග්‍රි ගොඩක් මම ෆලෝ කරනවා. ඒ වගේම ජොබ් කැටගරිස් වලට මම මේ විදිහට අවධානය යොමු කරන්න ගන්නවා. ඉතින් මේ විදිහට ඉලක්කයක් ඇති කර ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඔයගලගේ අනාගතය ගැන ඉලක්කයක් ඇති කරගත්තොත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඒ අධ්‍යාපනය තුළින් ඉහළට යන්න පුළුවන්. අපි ගත්තොත් O-levels කරන කෙනෙක් අනිවාර්යයෙන්ම 9 years ගන්නවා කියලා ඒගොල්ලන්ට ඉලක්කයක් තියෙන්න පුළුවන්. ඒ ඉලක්කේ පහු කරගෙන අනිවාර්යෙන් A-levels කොට දාගන්නවා මම මේ අංශයෙන් යනවා. ඒ වගේ මේ අංශයෙන් 3 years ගන්නවා කියන ඉලක්කය. ඊට පස්සේ එතනින් පස්සේ අනිවාර්යයෙන්ම campus select වෙනවා. campus select වෙනවා කියන target එක තියෙන්න ඕනේ. ඊට පස්සේ campus එකේ කොහොමද ඉස්සරහට job එකක් කරන්න කියන target එක අනිවාර්යයෙන්ම ඒ ඉලක්ක තමන්ට තියෙන්න ඕනේ. ඉතින් ඒ ඉලක්ක තමන්ට පුළුවන් තමන්ගේ කාමරේ ගහගන්න. එතකොට අර ඇහැට පේනකොට නිරන්තරයෙන් මේ ඉලක්කය මොකක්ද කියලා තමන්ට මතක් වෙනවා. එතකොට නිරන්තරයෙන් මේක මනසට යනකොට ඔයගොල්ලන්ට ඒක ප්‍රගුණ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මුලින්ම ඔයගොල්ලෝ ස්ටඩි ටිප් එකක් විදිහට ඉලක්කයක් ඇති කරගන්න කියලා මම මුලින්ම කියනවා. තමන් පාඩම් කරනකොට අවධානය වෙනත් අතකට යොමු කරන්න හොඳ නැහැ. මොකද අපි පාඩම් කරනකොට පාඩමට තමයි සිත යොමු කරගන්න ඕනේ. මොකද වෙනත් දෙයකට අපි සිත යොමු කරොත් ඒ වෙනත් දේ මත අපි යැපෙනවා මිසක් පාඩමට අපිට අවධානය යොමු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම වර්තමානයේ ජංගම දුරකථන භාවිතය අධ්‍යාපනයට ගොඩක් නිසදොස දෙයක්. ඒකෙන් අපිට වටින තොරතුරු ලබා ගන්න පුළුවන්. නමුත් අධ්‍යාපනය තුළ අපි යම් දෙයක් පාඩම් කරන අවස්ථාව තුළ ජංගම දුරකථනය බැහැර කරන්න කියලා කියන. ඒ වගේම විවිධ බාහිර වැඩවල යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකත් ඉවතට අරගන්න ඕනේ. ඒකත් වැදගත් කාරණා. තුන්වෙනි කාරණාව විදිහට මම ඔයගොල්ලන්ට කියනවා පාඩම් කරුණු වල සරල සටහන්. අපි කියන්නේ short notes කියලා. අනිවාර්යයෙන්ම short note එකක් හදන්න. පාඩම් කරන පොඩි කාලේ ඉඳන් විශ්වවිද්‍යාල සිසුන් දක්වා අත්‍යවශ්‍යම දෙයක් තමයි short notes කියන එක. මොකද short note වලින් එන දැනුම සාමාන්‍ය SMS දැනුමක් නෙවෙයි. මොකද මමත් ඒක අධ්‍යයනය කරලා තියෙන නිසායි මම කියන්නේ. මම A-levels වලට ගොඩක් මම විසින් හදාගත්තු short notes තමයි පාවිච්චි කරේ. ඉතින් දැන් campus එක තුලත් අපේ lecturers-ලා උගන්වන ඒවට අමතරව මම short notes ඉගෙන ගන්නවා. short notes කරනවා.
ඉතින් අපිට මේ ෂෝට් නෝට් වලින් ලොකු වාසි ලබා ගන්න පුළුවන් ඇත්තටම. අපේ පාඩම් නිරන්තරව මතකයේ රැඳෙනවා. ඒ වගේම තමයි අපි මේ ෂෝට් නෝට්ස් ඉතාම අලංකාර පෑනවල් පාවිච්චි කරලා පාට පෑන් පාවිච්චි කරලා ලියනකොට ඒක නිරන්තර වැස ගැටෙනකොට ඒ පිළිබඳ අවධාරණය වැඩි වෙනවා. ඊට පස්සේ මනසට හොඳින් ඒ කරුණු අවධාරණය වෙනවා. ඒ වගේම විභාගවලට මුහුණ දෙන්න ගොඩාක් පහසු තත්ත්වයක් උදා වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම මේ ටිප් එකත් ඔයගොල්ලෝ ස්ටඩි කරනකොට අනුගමනය කරන්න. ඒ වගේම තමයි පාඩම් කරනකොට අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ස්ටඩි ටිප් එකක් විදිහට ජලය පානය කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. මොකද සාමාන්‍යයෙන් වෛද්‍යවරු කියන විදිහටත් මිනිහෙක්ට දවසකට ලීටර එකක් හෝ එකහමාරක් පානය කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් කියනවනේ ආහාර නැතත් ජලය නැති වෙන්න බෑ කියලා පිපාසය. ඉතින් පාඩම් කරනකොටත් නිරන්තරව මනස වෙහෙසකාරී වෙනවා. පාඩම් කරනවා කියලා ඔළුවට දේවල් ඇතුළු කරගන්න එකනේ අපි කරන්නේ. ඉතින් එතකොට සමහර විට අපිට වෙහෙස වෙනවා. ඉතින් එතකොට විඩාබර වෙලාවක නිරන්තර වතුර එකක් බොන්න ඕන ඔයගොල්ලන්ගේ පාඩම් මේසෙ. ඒ වගේම තමයි කුඩා අවදියේ ඉඳන් වැඩිහිටි අවදිය දක්වා සමබල ආහාර වේලක් ගන්න කියලා කියනවානේ. මේක අධ්‍යාපනයේදී විතරක් නෙවෙයි සාමාන්‍ය නිරෝගීව ජීවත් වෙන පුද්ගලයෙක්ටත් ගොඩාක් වැදගත් දෙයක් තමයි සමබල ආහාර වේලක් ගන්න කියලා කියන්නේ. අන්තිමට අපි හොඳ ස්ටෙප් එකක් විදිහට ගන්නේ මනසට හොඳ නින්දක් අවශ්‍ය වෙනවා. ස්ටඩි ටිප් එකක් කිව්වට ස්ටඩි ටිප් අනුගමනය කරනකොට මේවත් අත්‍යවශ්‍යම දේවල් විදිහට හඳුන ගන්න පුළුවන්. මොකද හොඳ ව්‍යායාම වගේම හොඳ සුවදායක නින්දක් අත්‍යවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම පැය 7-8ක්වත් පුද්ගලයෙක් නිදා ගන්න ඕනේ. මොකද පාඩමක් මතකයේ රැඳිලි ඉවර වෙලා හොඳ ප්‍රබෝධමත් උදේ අවදි වෙනකොට ඒක හොඳ සුවෙන් මතකයේ රැඳෙන්නේ හොඳ සුව නින්දක් තිබුණත් විතරයි. ඒ නිසා සාමාන්‍ය වෙහෙසකාරී විදිහට විවිධාටන හීන පෙනී එහෙම හිටියොත් ඒක මතකයේ රැඳෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳ සුව නින්දක් තියෙන්න. ඉතින් අද ව්ලොග් එක පුරාවටම මම ඔයගොල්ලොත් එක්ක කතා කරේ මොනවාද ස්ටඩි ටිප්ස් පාඩම් කරනකොට අපි මොනවාද අනුගමනය කරන්න ඕනි ක්‍රමවේද කියන එක. ඉතින් මම හිතනවා මේක ඔයගොල්ලන්ට වැදගත් ව්ලොග් එකක් වෙන්න ඇති කියලා ඕනම කෙනෙක්ට. ඉතින් මේක හොඳයි නම් බලලා ලයික් කමෙන්ට්ස් කරන්න කියලා කියනවා. ඒ වගේම තවත් ලස්සන ව්ලොග් එකකින් එනකන් අදට මම ගිහින් එන්නම්. ඔය හැමෝටම සුබ දවසක්.